පළවෙනි කොරින්ති 5 වන පරිච්ඡේදය. මිත්‍යා දෘෂ්ටීන් අතරෙහිවත් නැති ආකාර වෛශ්‍යාකමක් නුඹලා අතරෙහි තිබෙන බව ඇත්තටම ආරංචිය. එනම් නුඹලාගෙන් කෙනෙක් තමාගේ පියාගේ භාර්යාව තබාගෙන ඉන්න බවය. මේ ක්‍රියාව කළ තැනැත්තා නුඹලාගෙන් පහ කරනු ලබන පිණිස ශෝක වෙනවා වෙනුවට නුඹලා උටංගුව සිටිවූය. සැබවින් මම ශරීරයෙන් දුර්ව සිටිමිනුමුත් ආත්මයෙන් ළංව සිට ළඟ සිටියක් මෙන්ම මේ දේ මෙසේ කළ තැනැත්තා විනිශ්චය කෙලෙමි. එනම් අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ නාමයෙන් නුඹලා සහ මාගේ ආත්මය අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ බලය ඇතුව රැස්වුනාම ආත්මය ස්වාමි වූ යේසුස් වහන්සේගේ දවසේදී ගැලවෙන පිණිස මාංසය නාස්තිවීම පිණිස මේ බාඳු තැනැත්තා සාතන්ට බාරදීමටය. නුඹලාගේ පාරට්ටු කර ගැනීම හොඳ නැත. මුහුන් ටිකකින් මුල්ලු පිඩ පිපෙන බව නොදනිවුද. මුහුන් නැත්තා වූ නුඹලා අලුත් පිඩක් වන පිණිස පරණ මුහුන් පහකරපල්ලා. කුමක් හේන්ද අපගේ පාස්කුව එනම් ක්‍රිස්තුස් වහන්සේ යාග කරන ලද්දේය. එබැවින් පරණ මුහුන් වලින්වත් ඊර්ෂ්‍යාවද දුෂ්ටකමද නැමැති මුහුන් වලින්වත් නොව අවංකකමද සැබෑකමද නැමැති මුහුන් නුමුසු රොටියෙන් මංගල්ලය පවත්වමු. වෛශ්‍යකම් කරන්නන් සමග සමාගම් නොපවත්වන ලෙස මාගේ ලියමනෙහි නුඹලාට ලිව්වෙමි. නොමුත් මේ ලෝකයෙහි වෛශ්‍යා කරන්නන්වත් ලෝභයින් හා කොල්ලකාරයන්වත් රූප වඳින්නන්වත් සමග කොහෙත්ම සමාගම් නොපවත්වන හැටියට නොවේය. එසේ කරන්ට නම් නොබලා ලෝකයෙන් අහක්වයන්ට ඕනෑය. නොමුත් සහෝදරයකැයි කියන ලද කෙනෙක් වෛශ්‍යකම් කරන්නෙක්වත් ලෝභයෙක්වත් රූප වඳින්නෙක්වත් නින්දා කරන්නෙක්වත් බේබද්දෙක්වත් කොල්ලකාරයෙක්වත් වේ නම් එබන් දෙකු සමග සමාගම් නොපවත්වන්ටද කෑමවත් නොකන්ටද දැන් නුඹලට ලියමි. මක්නිසාද පිටත සිටින්නවුන්න විනිශ්්‍ය කරන්ට මට ඇති කමමොකද. නුඹලා වනාහි ඇතුළත සිටින්නන් විනිශ්්‍ය කරනවනවේද. එහෙත් පිටත සිටින්නන් දෙවියන් වහන්සේ විනිශ්්‍ය කරන සේක. ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහ කරපල්ලා. ආමෙන්.